මහ බැංකුව අධිපතිවරයෙක් කිව්වා ඇති තරම් සල්ලි අච්චු ගහලා ආපුවාම නේද? සල්ලි අච්චු ගහනකොට භාණ්ඩ වලට ඉල්ලුමක් එනවා. ඒ භාණ්ඩ ඉල්ලුම ආපුවම භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. රිවර්ස් කරලා ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න. නේද? මාපියේ මතේ නෑ. නේද? ඔබට මතකයි. අපි දන්නා බිලියන 500ක අතිරේක මුදලක් මාකට් එකට එනකොට යම් ප්‍රමාණයකට උද්දමනයේ යම් බලපෑමක් ඇති වේවි කියලා. හැබැයි උද්දමනයේ අතිවේගයෙන් බලපෑම වළක්වන්න නම් අපි භාණ්ඩා සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් ගේන්න ඕන. ඉතින් අපි මේ වෙන් කරන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ යලි භාණ්ඩා සේවා නිෂ්පාදනයේ වර්ධනයක් අත්පත් කරගත්තොත් තමයි අපිට උද්දමනයේ යම් පාලනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඊළඟ මේ බිලියන 500ක් අපි මාකට් එකට එනකොට අපි දන්නවා අපි රුපියල් වලින් මුදල් වියදම් කරාට හැම රුපියලක් වියදම් කරනකොට ඒක ඇතුලේ ඩොලර් කොටසක් තියෙනවා. සුපර් මාකට් එකේ බඩු ගත්තොත් ඒ බඩු මල් ඇතුලේ ඩොලර් බඩු ටිකක් තියෙනවා. අපි වාහනයකට තෙල් ගැහුවොත් ඩොලර් පංගුවක් තියෙනවා. අපි නිවාසයක් හදන්න ගත්තොත් ඩොලර් පංගුවක් තියෙනවා. සමීක්ෂණයක් කරලා තිබුණ අධිවේගී මාර්ගයක් හදන්න පටන් ගත්තොත් 18%ක් ආනයනික භාණ්ඩ තියෙනවා. එනිසා අපි රුපියල් බිලියන 500ක් අලුතෙන් මාකට් එකට දානකොට ඩොලර් වලට එන ඉල්ලුමට යම් ප්‍රමාණයකට වැඩිවීමේ ඉඩක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ? ඒක මැනලා අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර් වලින් උපයා ගන්න ඕන. එහෙම නැත්නම් ඩොලරයට විනිමය අනුපාතයකට තියෙන බලපෑමක් ඇති වෙනවා. ඒ වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ඩොලර් මිලියන 200ක ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරනවා. මම හිතන අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔවුන්ගේ බෝඩ් එක රැස් වෙනවා. අපි හිතනවා අපිට ඒක සාධාරණීට කරලා දෙවි කියලා. අපි ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සඳහා ආධාර අපි අපේක්ෂා කරමින් තිබෙනවා. ඒතර අපි අපේක්ෂා කරනවා අපි 2026 සැලසුමේ තිබුණු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳව ගන්න ඕන. එතකොට ඩොලරයට එන බලපෑම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඩොලර් බිලියන 500 මාකට් එකට දාන පැති දෙකකින් අපිට අනතුරක් තියෙනවා. උද්දමනය පාලනය කර ගැනීම හා විනිමය අනුපාතයකට වෙන බලපෑම පාලනය කර ගැනීම. ඉතින් ඒ පිළිබඳව අපි සැලකිල්ලක් කරමින් තමයි මේ කොතෙන්ද මේ ආයෝජනය යන්න ඕන මොන වගේ ආයෝජනය යන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඒ අනුව අපි මේ මුදල් වෙන් කිරීමේ ආකාරය පිළිබඳව ඉස්සලා මේ තියෙන පුනරාවර්තන වැඩ කොටස වෙන් කිරීමේ ආකාරය පිළිබඳව අපි සැලසුමක් හදලා තිනවා. මොකද මේක මම කියන්නේ විවිධ පැටලිලි සහගත එක අවස්ථාවල එක් විදියට මේක සිද්ධ වෙලා තිබෙන නිසා පූර්ණ අදහස මම කියන්නම්. මොකද්ද අපි ලබා දෙන සහන පැකේජ් එක. පළවෙනි එක තමයි හදිසි ආපදා තත්ත්වයේ මේ පහව යාමත් සමග ආපදාවට ලක්වුණු පවුල් වලට නැවත තමන්ගේ නිවාසය පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 ලබා දීම. ඒතර මේක ඒ සියලු දෙනාට මේ 25000 හිමි. හැබැයි මම දන්නවා මේකේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් මේක ග්‍රාමසේවක මහත්මයා ඇතුළු නිලධාරීන්ගෙන් මේක සමන්විත එකකින් මේක තීරණය කරනවා. මේක දේශපාලන අධිකාරියක් නේ. අපි ඉන්නේ මොකටද? කාට හරි එක සිද්ධ වෙන්නේ නැත්නම් මේගොල්ලෝ අපිට කිව්වම අපි නිලධාරි මහතුරුගෙන් අහනවා මේව සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙන මේකට ටිකක් හොයලා බලන්න. දේශපාලකයා මේක බෙදෙන කෙනා නෙවෙයි. දේශපාලකයා මේක දෙන්න ඕන කෙනා තීරණය කරන කෙනා නෙවෙයි. ඒක තීරණය කිරීම සඳහා ඒ සඳහා තියෙන රාජ්‍ය යාන්ත්‍රණ තමයි විශ්වාස කරන්නේ. හැබැයි දේශපාලකයන් මොකටද? යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබෙන්නේ නැතුව තිබෙනවා නම් අන්න දේශපාලන අධිකාරිය කෙනා පොඩ්ඩක් මහත්මයා බලන්න මෙන්න මෙයාට ලැබිය යුතුයි කියලා එයාගෙන් ඉල්ලීමක් ඇවිල්ලා දැන් ලැබිලා නැහැ ඒක ගැන විමර්ශනය කරන්න. ඒක තමයි විධිමත් ක්‍රමය. ඊට වඩා මෙතන ඇවිල්ලා මම දැක්ක දේශපාලන කමිටු වලින් අත්සන්ගන මේ බොරු හොඳින්. අපි තා පැහැදිලි විධිමත් ක්‍රමයක් හදලා තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බවුන්ඩරි සීමාවන් හරියට නිශ්චිත වෙන්නේ නැහැ කොහොම වුණත්. මිදුලට වතුර ආවද ඇතුළටම වතුර ආවද නේද පාරේ වතුර ගියාද මේ වගේ තියෙන පොඩි දුෂ්කරතාවයන් තියෙනවා. ඒ නිසා මම දන්නවා මේදි විශාල වැඩ කොටසක් කරන ග්‍රාම නිලධාරි මහතුරු. ග්‍රාම නිලධාරි මහතුරු සමහර ඒවා තියෙන හරි ක්ලියර් නේ කට්. ගේ මුළුමනින්ම විනාශයි. ඒකට මේ අතරමැදි තැන් නෑනේ. ඒතර ගේ මුළුමනින්ම විනාශ නම් විනාශ තමයි. හැබැයි සමහර ඒවා තියෙන අතරමැදි තැන් තියෙන හිමි විය යුතුද නොවිය යුතුද? ඉතින් ග්‍රාම නිලධාරි මහත්මයා කල්පනා කරනවා හිමි විය යුතු කෙනා තෝරගන්න. එතකොට යම් ප්‍රමාදයක් සිද්ධ වීමේ ඉඩක් තියෙන මේක ස්වභාවිකයි. දැන් රජයේ රස්සාවක් තිබිලා නැති වුණා නම් දන්නවා රජයේ රස්සාවක් තිබුණා පැමිණීමේ ලේඛන තිබුණා නැති වුණා ගානක් දුන්නා ඉවරයි. හැබැයි මේක හිම නෙවෙයි. මේක විවිධත්වයන් ගොඩක් තියෙනවා. විවිධත්වයන් ගොඩක් තියෙනකොට හැම විටම මොකද වෙන්නේ? කෙනෙක් කියන මටත් හිමි විය යුතුයි නිලධාරි මහත්මයා කියන ඔයාට හිමි නෑ කියලා. මෙයා හිතන මට හිමි විය යුතුයි කියලා. එහෙම පොඩි පරස්පරතාවයන් තියෙනවා. ඔබ දේශපාලන අධිකාරියට දේශපාලන නායකින්ට ගම්වල වැඩ කරනු දන්නවා මේක. ඉතින් මේක අපි කවුරුත් මුහුණ දෙන යථාර්ථයක් මෙවැනි ව්‍යසනයකදී. මොකද මේක සීමාකම් හරියටම කොටු ගහලා නෑනේ. කොටු ගහන්නත් බෑනේ.
මේ ස්තූප යට වුණොත් දෙනවද කාමරය යට වුණොත් දෙනවද එහෙම කරන්න බෑ. ඒතර මොකද කරන්නේ මේ අපි කියන මේ හැම දිනාටම මේ 25000 හිමිකම තියෙනවා. ඒතර ගාම නිලධාරි මහත්තයා ඇතුළු මේ නිලධාරි මණ්ඩලය තීරණය කරන හිමිකම තියෙන කාටද දෙනවා. කිසිදු ભેදකින් තොර මේ හැම දිනාටම දෙනවා. දැනට වාර්තා වෙලා තියෙන 90-65කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සමහර දිස්ත්‍රික්වල 90 සමහර දිස්ත්‍රික්වල 100 ලබා දීලා තියෙනවා. සමහර තැන්වල තාම ලැබිලා නැත්නම් 25000 දෙනවා. ඊළඟ අපි කියව තව 50000ක දීමනාවක් දෙනවා. ඒ 50000 දීමනාව සීමා තියෙනවා මොකද්ද? ගේ කැඩිලා නම් ගේ ඇතුලේ ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තියෙනවා නම් සමහර ඒවා තියෙන ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා නැහැ. ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තිබෙනවා නම් එයාට මූලික උපකරණ ටික අඩුම තරමේ ඉවුම් පිහුම් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ටික කවදාවත් රට ආණ්ඩුවක් මෙහෙම කල්පනා කරලා නැහැ. අපි බලනවාට ගෑස් සිලින්ඩරේ ගිහිල්ලා ලිප ගිහිල්ලා නම් නේද? එයාට මූලික දේවල් ටික කරගන්න බැරි නම් අපි ගෙදර යන්න කිව්වට වැඩක් නැහැ. අපි මේ හැම පවුලකටම රුපියල් 50000 ලබා දෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති මිතිර. මේවට තියෙන මේකට මම නිකන් 50000 ප්‍රතිපත්තිමේ මූලධර්මයක් මත තමයි අපි මේක ලබා දෙන්නේ. මොකද එයා ගෙදර යනවා, ගෙදර බහණ්ඩ යට වෙලා තියෙනවා. ඒ ග්‍රාම නිලධාරි මහත්මයා වාර්තා කරනවා නම් එයාට මේ 50000 හිමි. ඊළඟ තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒතර ඒක ගොඩාක් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා තියෙනවා පළමු වටේ මුළුමනින්ම නිවාසය අහිමි වුණා. පූර්ණ වශයෙන් නිවාසය හානි වෙලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. නමුත් NBRO කියන යන්න එපා කියලා එතෙන්ට. ඒ නිවාස. තව එකක් තියෙනවා. නිවාස හානි වෙලා නැහැ. නමුත් ඒ තත්ත්වයේ අවදානම් කියලා යන්න එපා කියනවා. මෙහෙම කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුන සාමාන්‍ය පිළිවෙලින් කිව්වොත් දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පූර්ණ වශයෙන් හානි වුණු අය ඉන්නවා. නිවාස තියෙනවා 6228ක්. අර්ධ වශයෙන් හානි වුණු NBRO අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන ගෙදරට කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි NBRO කෝ යන්න එපා කියලා. එහෙම ගෙවල් තියෙනවා 6877. එහෙම ගත්තාම මුළු නිවාස තියෙනවා 17648ක්. අපි පළමු කොට මේ 17048ට ජනවාරි මාසයේ සිට රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක් දක්වා. මොකද උන්ට ඉන්න තැනක් නැහැ, ගෙදරක් නැහැ, යන්න තැනක් නැහැ. නේද? ඒතොර ඒ අයට ස්ථිර ආදායමක් ලබන්නේ නැත්නම් මේ හැම දිනකටම මොකද කරන්නේ? රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක්. මොකද ඒගොල්ලන්ට ගෙදරක් නැතුව ඉන්න බෑ. ඊළඟ අපේ අපේක්ෂාව අපි දන්න මේ අවතැන් කඳවුරක බදන්න අහලා තිනවා රිසාත් බදුදීන් මන්ත්‍රීතුමා කාලයක් නේද? ඔබතුමා අවතැන් කඳවුරක ජීවත් වුණයි කියලා. ඒ අවතැන් කඳවුරක ජීවිත මොනතරම් අසීරුද? පවුල් සාමූහිකව එක ශාලාවෙන් ඉඳාගන්න එක සුදුසු නෑ. ඒක දීර්ඝ කාලයක් බෑ. අපේ රටේ අවුරුදු ගණන් මන් දන්නා යුද්ධයෙන් අවතැන් වුණු අයත් තාමත් ඉන්නවා. අපි මේ බජට් එකනොත් දැම්ම ගෙවල් 2500ක් හදන්න නේද? තාමත් ඉන්නවා 5000කට වඩා වැඩි පවුල් ප්‍රමාණයක් ඉන්නවා. තාම ගෙවල් 2009 ඉඳන් හිතන්න. තාම ගෙවල් දීලා නේ. 2026 වෙලකන අපි ගෙවල් 2500ක් හදන්න දැම්ම ලක්ෂ මිලියන 3000ක් දැම්මනේ ලබා දෙන්න. නේද? අපි හදන්න දැම්ම ගෙවල් 2000ක් හදන්න. ඇයි? මේ අවතැන් වීම විශාල ප්‍රශ්නයක්. අවතැන් කඳුරක මිනිස්සු ජීවිතයෙන් පෞල් ජීවිතයක් ගෙනියන්න බෑ. නිසා අපේ අපේක්ෂාව ඉතා ඉක්මනින්ම මේගොල්ලෝ මෙතන ඉවත් කරන්න. අර මම කියපු කාණ්ඩ තුනට රුපියල් 25000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඒතර එයා නිවාස කුලිය අරන් ඒක එයාගේ ඥාති ගෙදරක ඉන්නවනම් ඒත් 25000 දෙනවා. එයා යන්නේ තමගේ ඥාති ගෙදරකට නම් ඊට 25000 හිමිකම තියෙනවා. ඊට පස්සේ යාට මාස 3ක් 50000 ගණන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. මොකද ඒ ජනතාව අපි බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඊළඟ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඉක්මනින්ම මා කලින් කිව්වේ අපි මුදල් දාලා අපේ බහණ්ඩා සේවා නිෂ්පාදනය වුණේ නැත්නම් අපේ උද්දමනයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා අපි තීරණයක් අරන් තිබෙනවා. ඉතා වේගයෙන් නැවත වගාවන් පටන් ගන්න ඕන. මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ විශේෂ මිනිස්සු වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගෝජන සේවා දෙපාර්තමේන්තුව රයිස් ජලාශ මේ විශාල ප්‍රමාණයක් අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහලා කතා කරා මතක ඇති නේද? අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි සැපයීම නිසා කොච්චර කුඹුරු වගා කරන්න බැරුව යනවද? පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිසා කොච්චර කුඹුරු හානි කරන්න බැරුව යනවද? නේද? වගා කරන්න බැරුව යනවද? ගෝජන සේවයකේ වයු කඩිලා නම් කොච්චර වගා කරන්න බැරුව යනවද කියලා අපි බැලුවා. අපි උපරිම උත්සාහ කරා. සියලු බිම් වගා කරන්න. වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපි අනිත් පළාත් වලින් කට්ටිය අරගෙන ඉන්න. වැව් ටික හදන්න. සමහර ඒවා තියෙනවා මාවිල්ලාරු වගේ ගත්තොත් ටිකක් දීර්ඝ කාලයක් යයි.
අනිත් හැම ඇනිකට් එකක්ම කුඩා හැම ප්‍රතිසංස්කරණයක් අපි කරන්න කියලා කිව්වා. ඒවට අවශ්‍ය වෙන සල්ලි ප්‍රතිපාදන සියල්ල ලබා දුන්නා. අපිට අවශ්‍යකම තිබුණේ මේ මහා කන්නේ ආරම්භය. මේ දෙසැම්බර් මාසේ 30 දක්වා මහා කන්නේ තියෙනවා. ඒ නිසා මේ මහා කන්නේ ඉතා ඉක්මනින්ම වගා කිරීමේ සලස්ම අපිට තිබුණා. අන්නේ වගා කිරීම සඳහා අපි ඒ වගාවන් සඳහා අවශ්‍ය වෙන සහන ලබා දුන්නා. ඒ අනුව තමයි වී බඩිරිඟු රටකජු සහ ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා නම් හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙන්න අපි තීරණය කරා. මේක ඉස්සර තිබුණේ අක්කරයකට 16,000යි හෙක්ටයාරයකට 40,000යි තිබුණේ. හැබැයි අපි 1,50,000ක් දෙන්න තීරණය කරා. මම කියන්නේ නෑ හෙක්ටයාරයක් වගා කරලා තිබුණු හෙක්ටයාරයේ පැලගොයම විනාශ වුණාම 1,50,000ක් යන්නේ නෑ නැවත වගා කරන්න. හැබැයි එයාට අපි නැවත නැගිටින්න ධෛර්යයක් දෙන්න ඕන. එයාගේ කුඹුරේ ගාන බලලා පෝරසානාදාර ගෙවුණු ගාන බලලා ශ්‍රම කුලිය බලලා විතරක් ගණන් හැදුවනම් රුපියල් 80000 ලක් විතර යයි. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේ මේ ඒ ජනතාවට යලි පණක් දෙන්න ඕන. ඔවුන්ගේ වගා කරපු භූමිය හාමි වුණා මිනිහෙක්ගේ තියෙන වේදනාව අපි දන්නවා. සාමාන්‍යයෙන් ගොවියෙක් වගාවක් කරාට පස්සේ හැමදාම පුරුද්දට උදේ කුඹරට ගිහලා නිල්ල ගොයම දිහා බලනවා. සතුටු වෙනවා. එහෙම නැගීගෙන එන ගොයමක් විනාශ වුණාම යාට මානසික බිඳවැට ස්වභාව අපි දන්නවා. එනිසා අපි හෙක්ටයාර 1,50,000 දෙන්න තීරණය කරා. දැනටමත් කුසිකර්ම දෙපාර්තමේන්තුව අපි ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඔවුන්ට පහසුවක් තියෙන බැංකු ගිණුම් අර පෝරසානාදර සඳහා බැංකු ගිණුම් තියෙනවා. වාර්තා ඒගොල්ලෝ මට කිව්වා 15 වෙනිදා වෙනකොට ඔක්කොම අරගෙන අවසන් කර මම හිතන ලබන සතියේ ඒ පෝරසානාදර ලබාගත්තු හැම ගොවියෙකුටම මේ 1,50,000 හෙක්ටයාරක 1,50,000 ඒ දීමනාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි දෙන්නේ කොහොමද පටන් ගන්න.